ගොටකඳල් ඇත්තන්ට මන්ද කරගන්න එකමක්කුද. තම කැලාවල් බොහොම අඩු තිනේ කැලාවල් තමයි තිබෙන්නේ. පේරාදෙණිය කරුකුරු ගච්ඡන මහරුකුල් පුජ්ජිය මේම කණ්ඩායමක්. මාම කෙච්චක් හොඳමයි. ඇත්තටම මේ ඇත්තෝ හිටලාන හැටිමට මේ ඇත්තන්ට දැන් කෝණ පුජ්ජිය 79ක් වයස පුජ්ජිය. ඉතින් මේ කාලෙච්ච මන්ද වෙනකොට මේ රට පුජ්ජිය මිනික් ගජ්ජුත් රඳවුවා බොටකඳල් ඇත්තෝ රඳවුවා බොටකඳල් ඇත්තන්ට ජීවත් වෙන මන්ද වෙන පරිසරයක් තිබවුවා මිනික් ගජ්ජුන්ට ජීවත් වෙන මන්ද වෙන පරිසරයක් තිබවුවා. මේ ලෝක පුජ්ජිය දියුණු තැන මන්ද වෙනකොට මේ රටවල් වලට ඒ දියුණුව කියන විනාශය මං ගච්ඡනවා. මේ ඒ මංගෙච්චුවට පස්සේ මිනික් ගජ්ජු දිහා ඒරුකුලට මන්ද කරුවා හැම එකම මිනික් ගජ්ජු ජීවත් වෙන මන්ද වෙන එකම ගැන විතරක් කල්පනා පුජ්ජිය මන්ද කරුවා. හැබැයි මේ ඇත්තෝ රටක මොන එකක් හරි මන්ද කරනකොට ඒ රටේ අනිත් හැම එකමක් ගැනම කල්පනා පුජ්ජිය මන්ද කරන්න ඕනේ. ඒ වගේම ඒ හැම එකමක්ම ඒ එකමට ගැලපුම් පුජ්ජිය මන්ද වෙන හැටිමට සැලසුම් හැදුම් පුජ්ජිය මන්ද කරන්න. ඉතින් මේතනේ මේ ඇත්තන්නේ රටේ මන්ද වෙලා තිබෙන්නේ වටතනේම මිනික් ගජ්ජු රඳනවා. මේ කලාව මන්ද කරගත්තම කලාවල් බොහොම අඩු තිනේ කලාවල් තමයි තිබෙන්නේ. හැබැයි මේ කලාවල ජීවත් වෙන මන්ද විච්ච ගොටකඳල් ඇත්තෝ ඉන්නවා, කළු මඤ්ඤල් ඇත්තෝ ඉන්නවා, පොල්ලැච්චල් ඇත්තෝ ඉන්නවා, කබරල ඇත්තෝ, කම්කුණල් ඇත්තෝ, හොච්චදික්කල් ඇත්තෝ මේ හැම එකමක්ම මිනික් ගජ්ජු ආගෙම ජීවත් වෙන මන්ද වෙනවා. ඒ ඇත්තන්ට ඒ ජීවත් වෙන මන්ද වෙන පරිසරයක් තිබෙනවා. මේ අද දවස් පුජ්ජි මන්ද වෙලා තිබෙන්නේ ඒ සත්‍යලැත්තෝ රඳාපු තැනමවල් ලොකු ව්‍යාපාර වලට කොම්පැනි වලට අනෝ කලාවා මිනික් ගජ්ජු පදිංචි තැන මන්ද වුණා. දැන් ගොටකඳල් ඇත්තන්ට මන්ද කරගන්න එකමක්කුද. ඉතින් දැන් රටේම කතා දමනවා අලි මිනිස් ගැටුම කියලා. හැබැයි මේ ඇත්තෝ හිටලානෝ මේක අලි මිනිස් ගැටුම නෙවෙයි. මේක මිනිස් අලි ගැටුම. මිනිස් අලි ගැටුම. මිනික් ගජ්ජු බන්ද කරපු විනාශය නිසා දැන් බොටකඳල් ඇත්තෝ මං ගැටෙනවා. දැන් ඒක අර පරිගැනීමක් හැටිමට ඒ ඇත්තෝ මං ගැටෙනවා ගම්පුජ්ජි. ගම්පුජ්ජිට මං ගැටෙනවා. දැන් ඒ ඇත්තන්ට කැවිල්ලාන්න තැනමක් රඳන්න තැනමක් වැතුරුම් පුජ්ජි මන්ද වෙන්න තැනමක් බොටකඳෙක් වැතුරුම් පුජ්ජි මන්දලා ඉඳිනකොට මොන එකෙක් හරි මං ගැටෙනවා. tie දමන්න අර ඇත්තෝ ඉඳින තැනම. ඒ ඇත්තෝ ගුටි පුජ්ජි මන්ද කරනවා. ඒ වගේම මේක හරි ලොකු විනාශයක් මන්ද විනාශයක් මන්ද වෙනවා කියන්නේ මිනික් ගජ්ජුන්නේ දේපල විනාශ වෙන මන්ද වෙනවා, ජීවිත විනාශ වෙන මන්ද වෙනවා. ඒ වගේම බොටකඳල් ඇත්තෝ විනාශ වෙන මන්ද වෙනවා. තව කාලෙච්ච මං ගැච්චෙනකොට මේ ඇත්තන්ට තව කෝණ පුජ්ජ 50ක් 60ක් විතර මං ගැච්චෙනකොට රූප දෙනකෙන් කරුකුරු ගැච්චලා මෙන්න බොටකඳා කියලා කැකුලන්ට ඉරුකුලට මන්ද කරන්නේ. ඒක හරි පාඩුවක්. එක විසඳුම් තිබෙනවා. මේ කාලෙච්ච මන්ද වෙනකොට මේවට විසඳුම් හැමෝම හෙවුම් පුජ්ජ මන්ද කරනවා. හැබැයි එකමක්වත් ස්ථීර විසඳුමක් කොද. ඉතින් මේත්ෝ සතුටු වෙන මන්ද වෙනවා. පේරාදෙණිය කරුකුරු ගච්ඡන මහරුකුල් පුජ්ජිය මේම කණ්ඩායමක් ඒ මහවුරුලා එකතු වෙන මන්ද වෙලා මෙහෙම සංවිධානයක් හැදුම් පුජ්ජ මන්ද කරගෙන සමුළුවක් මන්ද කරගෙන ඒ සමුළුවේදී සාකච්ඡා කරන මන්ද කරලා හැබැයි මේත්ව කතා දමන්නේ මේ සමුළු කොච්චර තිබවත් වැඩ පුජ්ජක්ද මේකට මේක කාලයක් තිබෙන වැඩ පුජ්ජක් මන්ද වෙනවා. ඉතින් ඒකට මේත්ව විශ්වාස දෙන මන්ද කරනවා. මේ පේරාදෙණියේ මේ කරුකුරු ගච්ඡන රුකුල් පුජ්ජි මහවුරුලා එකතු වෙන මන්ද වෙලා සාකච්ඡා කරන මන්ද කරන මේ සමුළුවේදී සාර්ථක විසඳුමක් මං ගැච්චයි කියන එකම මේත්ව ඉක්ලානවා. මාකට් එකක් හොඳයි.